ඌවක් එහෙම කියද්දි පොඩ්ඩක් වටපිට බලන්න ඕනේ නැත්නම් ඉතින් ගුටි කන්න තමයි වෙන්නේ. කොහොම හරි ඉතින් අද අපි මේ ගමන ආවේ කොහොමද සෝයේ කැලලා ටොක් කරගන්න කියලා බලන්නනේ. කොහොම හරි ඉතින් ටිකට් ඇතුව හරි නැතුව හරි කොහොම හරි ඉතින් එතනට යා ගන්න ඕන. කොහොම හරි ඉතින් වටේ පිටේ පොඩ්ඩක් ඇවිදලා අදාළ වෙඩේට හරියන කැලලක් ඉන්නවද කියලා බලා ගන්න ඕන. ඉතින් ඔන්න ඔය විදිහට යනකොට මෙන්න මේ හරියින් කැලලක් හිටියා. ඔය ඉන්නේ ඉතින් නිල් පාට නැන්දගෙන අයියලා අක්කලා අම්මලා නැන්දලා පුංචි අම්මලා සීයලා බාප්පලා ඔක්කොම ඉතින් ඇවිල්ලා හිටියා සෝයක බලන්න. අපේ කොල්ලෝ ඉතින් ඒකත් චැලෙන්ජ් එකක් කරගෙන වැඩේට බැස්සා. පස්සේ තමයි දැක්කේ අප්පට සිරි වෙන්න නැටිල්ලන්නේ තියෙන්නේ. ඊට පස්සේ ඉතින් අපේ කොල්ලෝ කොහොම හරි ඉතින් වටේ පිටේ පොඩ්ඩක් ඇවිදලා ෂේප් එකේ බැලුවා මේකට ටොක් කරන තව කොල්ලෙක් ඉන්නවද කියලා. නැත්තම් ඉතින් කන්නනේ වෙන්නේ. දැන් තියෙන්නේ ඉතින් කොහොම හරි ඉතින් අවධානය ගන්න එක. ඔන්න ඉතින් ඒ ඇසි මේ තුන් කට්ටු රන් වෙනවා දෝණි ලෝභ දා ගන්න බැරුව. ඔය රෙන්ගල ඉතින් ඔක්කොම ඉවරයි චරිත බැසට පස්සේ චරිතේ එහෙම නැත්නම් අපේ චූටිය දැන් තමයි ඉතින් වැඩේට එන්ටර් වෙන්නේ. ඔන්න ඉතින් දැන් නම් නියමෙට වැඩේ ගැලපීගෙන තමයි එන්නේ. අපේ උන් ඉතින් කොච්චර මෙච්චර ගෑවුවත් තාම ඉතින් අවදානම් ගන්න බැරි වුණා. එහෙමයි කියලා ඉතින් සාධාරණ කොල්ල විදිහට අපි ඉතින් වැඩි අදාරින්නෙත් නෑ. කොහොම හරි ඉතින් ඊට පස්සේ අපි තීරණය කළේ අපේ උපරිම පර්ෆෝමන්ස් එක පෙන්වන්න. කොහොම හරි දැන් ඉතින් උඹලා කියන්නේ කොහොම උඹලා නඩන්න දන්නේ නැහැ කියලා. නඩනවනේ මේ අකෝ. දැන් නම් ඉතින් පොඩ්ඩක් ට්‍රැකර් එකන තමයි එන්නේ. වැඩ සනහන ඉතින් හොඳටම යනවා. අපේ කට්ටිය ඉතින් කිසිම අදහසක් නැහැ වැඩේ අතාරින්න. කොහොම හරි ඉතින් චූටියා මේ දිහත් වෙලා දෝණිලාගේ අවධානය විතරක් නෙමෙයි වටේ පිටේ ඔක්කොගේම අවධානය අපේ පැත්තට ගත්තා. කොහොම හරි ඉතින් මේ වැඩේ කිඩ අවසානට පස්ස පැත්ත අපේ පැත්තට දාන්නේ පුණංගිලා ටික දැන් අපේ පැත්තට හැරුණා. කොහොම හරි ඉතින් ඊට පස්සේ තමයි කතාවේ දුෂ්ටයා මැදට ආවේ. පේනවනේ අපේ ලකී දිහා කන්න වගේ බලන් ඉන්න විදිහ. කොහොම හරි ඉතින් අපේ කොල්ලෝ ටික වැඩේ අතරින්න සූදානම්ක් නැහැ. ගාඩ් එකක් පිටින් ඉන්න දෝණිලවට ටෝක් කරන්න තමයි දැන් ඉතින් සූදානම් වෙන්නේ. නඩුව පරාදුනොත් අපි ඔක්කොටම කන්න වෙන්නේ එකම හෝටලෙන් කියලා දන්නේ ඉඳන් මමත් පොඩ්ඩක් වැඩේට සහභාගී වෙලා පොඩ්ඩක් වටේ පිටි ක්ලියර් කරලා මොකද තත්ති කියලා පොඩ්ඩක් බැලුවා. පේනවානේ දෝණිලාගේ අයියලාද මාමලාද අප්පලාද කියන්න නම් දන්නේ නැහැ. පේනවනේ බලන් ඉන්න විදිය. කොහොම හරි ඉතින් වැඩේ අප්සෙට් වීගෙන යනකොට බෑන්ඩ් එකනොත් ඉතින් වැඩේටම සෙට් වෙන සින්දුවක් හම්බුණා. පේනවනේ ඉතින් අපේ කොල්ලෝ ටික සිරා මූඩ් එකේම සින්දුවට සම්වැදිලා ඉන්නේ. කොහොම හරි ඉතින් අපි වැඩේ පටන් ගත්තා. ඉතින් ආතල් එක උනාට අපේ ලකියා ඉතින් සුපිරිටම ගේමට බෑලා ඉන්නේ. පේනවනේ ඉතින්
කොහොම හරි ඔය ප්‍රශ්න අස්සේ පොඩ්ඩ දෝන්ලා ගාවට කිට්ටුණා. කොහොම හරි දෝන්ලා ගියාම මට වැඩේ තේරෙලා දෝන්ලා දෙන්නව ළඟට ගත්තා. කොහොම හරි ඉතින් අපි කියපු කිසිම පොතක තිබ්බේ නෑ කරන්න පටන් ගත්ත වැඩේ මග දාලා යන්න කියලා. ඒ හින්දා ඉතින් අපි වැඩි දිගටම කන්ටිනියු කරා. කොහොම හරි ඉතින් දෝන්ලාගේ සපෝට් එකත් අපේ පැත්තට අම්මලා ගාවෙන් බේරලා ආයෙත් කොහොම හරි ඩාන්ස් කරන්න ආවා. මේම කොහොම හරි පැත්ත කරලා ඩාන්ස් කරා. ඉතින් කොයිද ඉන්න කපල්ලයක් කියලා එතන නටන්න ගත්තානේ. දැන් තමයි ඉතින් වැඩසටහනේ හොඳම හරිය. දැන් ඉතින් කරන්න දෙයක් ඇත්තෙම නැහැ. දැන් ඉතින් කොහොම හරි ඉතින් මේක දාපු වැඩ කැඩිත් එක්කලා දෝන්ලගේ අවධානය අපේ පැත්තට ඇවිල්ලා තියෙන වෙලාවේ කොහොම හරි ඉතින් දැන් තියෙන නම්බර් එක දින මිෂන් එක කම්ප්ලීට් කරගන්න එක තමයි. කොහොම හරි ඉතින් වීඩියෝ එක හරියට බලුවොත් දාපු වැඩ කැඩි වල සයිඩ් ඉෆෙක්ට් බලා ගන්නත් පුළුවන්. දැන් ඉතින් අපේ කොල්ලෝ ටික ෆුල් පර්ෆෝමන්ස් එකම දාලා දෝන්ලා දෙන්නට නම්බර් දෙන්න තමයි යන්නේ. එන්න ඉතින් ඒක බලන්නකෝ. කොහොම හරි ඉතින් වැඩේට ඔන්න මෙන්න තියදී අර ඉස්සල්ලාම දුෂ්ටයා ආයෙත් එතෙන්ට ආවා. කොහොම හරි ඉතින් පුළුවන් නම් ඔයාලා කියන්නේ දෝනිලා දෙන්නට නම්බරේ දුන්නද නැද්ද කියලා. එහෙම නැත්නම් කමෙන්ට් එකක් දාලා කියන්න. මම ලකේ වයි චූටි වයි පස්සේ බලන්න හොස්පිටල් එකට යනවා. ගිහිල්ලා වෙලා කමෙන්ට් එක බලලා කියන්න ඔයාලා හරියට උත්තරේ දීලා තියෙනවද කියලා. එහෙනම් අපි ගිහිල්ලා එන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. බයි.